මේ කොටස පටන් ගද්දී අපිට පේනවා ආරමන් අහන එනකන් කාමරයට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් අහන ටික වෙලාවකට පස්සේ කාමරයට එනවා. ආරමන් අහනවා අහනගෙන් කොහෙද ගියේ මං ගොඩක් වෙලා ඔයා එනකන් බලන් හිටියා කියලා. අහන කියනවා මම හිටියේ වික්‍රම් එක්ක කියලා. එතකොට ආරමන්ගේ මූණ ටිකක් අමුතු වෙනවා. ඊට පස්සේ අහන ආරමන්ගෙන් අහනවා ඔයා ඇයි දුකෙන් ඉන්නේ රාධිකා ඔයා ගාවට ආයෙත් එන්න බෑ කිව්වද කියලා. ඊට පස්සේ ආරමන්ට ටිකක් කේන්ති ගිහින් කියනවා ඔයාට වික්‍රම් ඕන කරනවා වගේම ඔයා වික්‍රම් ගැන හොඳට දන්නවා වගේම මාත් රාධිකා ගැන හොඳට දන්නවා. ඒ නිසා ඔයා ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ කියලා ආරමන් අහනට කියනවා. ඊට පස්සේ අහන කියනවා මට ඩිවෝස් වෙන්න ඕනේ. ඔයා කවද්ද මට ඩිවෝස් එක දෙන්නේ කියලා අහන ආරමන්ගෙන් අහනවා. එතකොටම පරමිත් කාමරයට ඇවිල්ලා කියනවා මේ ඩිවෝස් එක වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අහන කියනවා මට මෙයාත් එක්ක ඉන්න බෑ. මට දැන්මම ඩිවෝස් වෙන්න ඕනේ අංකල් කියලා කියනවා. ඊට පස්සේ පරමිත් කියනවා ඔයා මට දැන් අංකල් කියන්නත් පටන් ගත්තද? ඔයා මට ඩෑඩ් කියලානේ කතා කරේ. දැන් ඇයි අංකල් කියන්නේ? එහෙම කියන්න එපා පුතේ. ඔයා මට මගේම දුවෙක් වගේ මේ ඩිවෝස් එක ගැන තව හිතලා බලන්න කියලා අහනට පරමිත් කියනවා. ඒත් අහන පරමිත් කියන දේ අහන්නේ නැතුව දිගින් දිගටම ආරමන්ගෙන් ඩිවෝස් වෙන්න ඕනි කියලා කියනවා. එතකොටම පරමිත් heart attack ඇවිල්ලා එතන වැටෙනවා. හැමෝම කලබල වෙලා පරමිත් බලන්න ડોක්ටර් කෙනෙක්ට එන්න කියනවා. ඉතින් පවුලේ හැමෝම පරමිත්ගේ රූම් එක ගාව තමයි එකතු වෙලා ඉන්නේ පරමිත්ගේ තත්ත්වය ගැන බලන්න. එතකොට අපිට පෙන්නනවා කරන් අර්ජුන්ට කියනවා මේ අරුණොත් හොඳයි. එතකොට ඔක්කොම දේවල් අපේ තාත්තට තමයි අයිති වෙන්නේ කියලා. අර්ජුන් කියනවා එහෙම කියන්න එපා. එතකොට චංගිස්තානයේ මෙහෙයුම තනිකරම පැටවෙන්නේ අපේ තාත්තගේ පිට පාෂගෙන් තාත්තට ගැලවීමක් නම් වෙන්නේ නැහැ කියලා. අර්ජුන් කරන්ට කියනවා. කරන් කියනවා ඒකත් ඇත්ත තමයි කියලා. මෙයා මැරෙන්නේ නැතුව බේරෙනවා නම් හොඳයි කියලා කරන් කියනවා. ඉතින් පරමිත චෙක් කරපු ડોක්ටර් එලියට ඇවිල්ලා කියනවා පරමිත ආයෙත් මේ විදිහට heart attack එකක් හැදෙන්න පුළුවන්. ඒ නිසා එයාව හොදට බලා ගන්න ඕනේ. එයාට කිසිම විදිහක දුකක් දෙන්න එපා. එයාව සතුටෙන් තියන්න. එයාව ඉක්මනින් අපිට සුව කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැමෝම එයා ගැන හොඳට බලා ගන්න කියලා පවුල හැමෝටම කියලා ડોක්ටර් එතරින් යනවා. ඊට පස්සේ ආරමන් පරමිත් ගාවට ගිහිල්ලා ගොඩක් ඉමෝෂනල් වෙනවා. ඉතින් අහන නම් මේව කිසි ගාණක් නැතුව පැත්තකට වෙලා පොතක් කියවන ගමන් තමයි ඉන්නේ. අහන කල්පනා කරනවා පරමිත්නේ කරන්නේ රඟපෑමක්. මොකද අර ડોකියුමන්ට්ස් මාරු කරපු එක ගැන පරමිත්ට සැක හිතලා තියෙනවා. ඒ නිසා ඒ ගැන හොයාගන්න තමයි මේ විදිහට බොරුවට රඟපාන්නේ කියලා අහන හිතනවා. ඉතින් එදා රෑ පරමිත්ගේ රූම් එකේ බල්ජිත් තමයි ඉන්නේ පරමිත්ව බලාගන්න. පරමිත්ත පාෂව හීනෙන් පේනවා. පාෂ පරමිත් ගාවට ඇවිල්ලා පරමිත් තර්ජනය කරලා කියනවා අර ડોකියුමන්ට්ස් ටික කොහොම හරි අරන් දෙන්න කියලා. ඉතින් පරමිත් බය වෙලා නැගිටිනවා. එතකොටම බල්ජිත් කාමරේ ලයිට් එක දාලා පරමිත් ගාවට ගිහිල්ලා මොකද උනේ කියලා අහනවා. පරමිත් කියනවා අපි අහන ගැන හොඳට හැගහගෙන ඉන්න ඕනේ. අහන තමයි මේ ડોකියුමන්ට්ස් අනිවාර්යෙන්ම මාරු කරන්න ඕනේ. ඒ නිසා අහනට මේ ගෙදරින් යන්න දෙන්න බෑ. කොහොම හරි අහනව නවත්ව ගන්න ඕනේ කියලා පරමිත් බල්ජිත්ට කියනවා. මේ අතරේ අහන ආරමන්ගෙන් අහනවා කවද්ද ඩිවෝස් එක ලැබෙන්නේ කියලා. ආරමන් කියනවා අහන ප්ලීස් මේ ගැන කතා කරන එක නවත්වන්න. මගේ තාත්තා හොඳටම අසනීපෙන් ඉන්නේ. මේක ගැන කල්පනා කරොත් තවත් අසනීප වෙන්න පුළුවන්. ඒ නිසා මගේ තාත්තා ටිකක් සුව වෙනකන් මට ටික කාලයක් දෙන්න කියලා අහනගෙන් ඉල්ලනවා. ඔයාව වික්‍රම්ගෙන් වෙන් කෙරුවේ මම මට ඒකට දඬුවම් දෙන්න. ඒත් මගේ තාත්තට ඒකට දඬුවම් දෙන්න එපා කියලා ආරමන් අහනගෙන් ඉල්ලනවා. ඉතින් අහන පරමිත් කරන්නේ බොරුවක් කියලා දන්නවා වුණත් ආරමන් ගැන හිතලා හරි මං වර්තාව ටික දවසක් දෙන්නම්. එතකන් අපි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට ඇඩ් කරමු කියලා අහන ආරමන්ට කියනවා. ඉතින් එතකොට ආරමන් දුකින් ඉන්නව දැකලා අහන පොඩ්ඩක් ආරමන් ගාවට ගිහිලා රොමැන්ටික් විදිහට කියනවා අද මම වෙන්දේසියක් පවත්වනවා. ඒකේ ස්පෙෂල් මුතු ඇටයක් තමයි වෙන්දේසි කරන්නේ. ඉතින් ඔයා තමයි මේ රටේ ඉන්න දක්ෂම වේදකයා. ඒ නිසා මේක ප්‍රොමෝට් කරන්න ඔයාට පුළුවන්ද කියලා අහන ආරමන්ගෙන් අහනවා. ඉතින් ආරමනොත් ඔව් මට පුළුවන් කියලා අහන දිහා බලාගෙන කියනවා. ඉතින් අහන එකපාරටම රොමැන්ටික් වෙන එක නවත්වලා හරි එහෙනම් මං ඔයාට පස්සේ විස්තර එවන්නම් කියලා අහන එතනින් යනවා. ඊළඟ දවසේ ආරමන් අහනගේ වෙන්දේසිය ගැන වාර්තා කරනවා. ඉතින් වෙන්දේසියේ තියන්න යන අර මුතු ඇටේ ගැන ආරමන් විස්තර හෙළි කරනවා.
ඔයාලට මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එක click කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි දැන් ආයෙත් යමු වීඩියෝ එකට. ඊළඟ දවසේ වෙන්දේසිය පටන් ගන්නවා. වෙන්දේසියට හැමෝම එනවා. ඊට පස්සේ අහන ආරමන් ගාවට ගිහිල්ලා එයාගේ wife විදියට ඇඩ් කරනවා. ආරමන් අහනගෙන් අහනවා ඔය ඇයි මේ විදියට ඇඩ් කරන්නේ කියලා. අහන කියනවා මං ඇඩ් කරන්නේ ඔයාගේ තාත්තා අද වෙන්දේසියට එන නිසා කියලා. එතකොටම තමයි ආරමන් එතෙන්ට පාරමිතුත් ඇවිල්ලා ඉන්නවා දකින්නේ. පාරමිතු බල්ජිත් වීල්චෙයා එකකින් එක්කගෙන එනවා. ඉතින් ආරමන් පාරමිත් ගාවට ගිහිල්ලා අහනවා තාත්තේ ඔයාට සනීප නෑනේ ඇයි ඔයා මේ වෙන්දේසියට ආවේ කියලා. පාරමිත් කියනවා මේක අහනගේ වෙන්දේසිය ඒ නිසා මං අනිවාර්යෙන්ම එන්න ඕනි කියලා. පාරමිත් ආරමන්ට කියනවා. ඉතින් අහන තේරුම් ගන්නවා මෙයා ආවේ මගේ වෙන්දේසිය නිසා නෙමෙයි මං ගැන ඇහගහගෙන ඉන්න මං අර ඩොකියුමන්ට්ස් වලට මොකද කරන්නේ කියලා බලන්න තමයි මෙයා ආවේ කියලා අහන හිතනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වනවා අහන එක මිනිස්සෙක්ට ඩොකියුමන්ට්ස් වගේක් දීලා කියනවා මේක පරිස්සමෙන් අරන් යන්න කියලා. ඉතින් ඒක බල්ජිතුයි පාරමිතුයි දකිනවා. ඉතින් ඒ දෙන්න ඒගොල්ලන්ගේ මිනිස්සුන්ව යවනවා අර මිනිස්සයා ෆලෝ කරලා ඒ ඩොකියුමන්ට්ස් ටික අරගෙන එන්න කියලා. මෙතනදී සුසී රවිෂ් ගාවට ගිහිල්ලා රවිෂ් හොඳින්ද කියලා අහනවා. රවිෂ් ඔව් කියලා කියනවා. සුසී රවිෂ්ට කියනවා එදා මට හදිසියෙම යන්න උනා අහන මැඩම්ගේ වැඩක් තිබ්බයි කියලා. ඉතින් රවිෂ් ඒකට කමක් නැහැ කියලා කියනවා. සුසී කියනවා වෙන්දේසියෙන් පස්සේ අපි හමු වෙමු කියලා එතනින් යනවා. ඉතින් අර්ජුන් එතනට ඇවිල්ලා රවිෂ්ගෙන් ඊයරෑ මොකද උනේ කියලා අහනවා. රවිෂ් එයාගේ සැරැස්ම අසාර්ථක වුණා කියලා අර්ජුන්ට කියනවා. රවිෂ් කියනවා එයා සුසීව ඉතුරු කරන්නේ නැහැ කියලා. මේ අතරේ පූරව් ආරමන් ළඟට ගිහිල්ලා කියනවා මට සමා වෙන මන් රාධිකාගේ හස්බන්ඩ් මගේ රංගපෑවේ රාධිකා කිව්ව නිසා කියලා පූරව් ආරමන්ට කියනවා. ආරමන් ඒකට කමක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ පූරව් ආරමන්ට කියනවා රාධිකා මට කිව්වා ඔයා අහනට ආදරය කරනවා කියලා. ඊට පස්සේ ආරමන් කියනවා ඔව් මං අහනට ආදරය කරනවා ඒත් අහන ආදරය කරන්නේ වික්‍රම්ට කියලා ආරමන් පූරව්ට කියනවා. ඊළඟ සීන් එකේදී වික්‍රම් අහනට කියනවා අපි දැන් වෙන්දේසිය පටන් ගමු කියලා. අහන කියනවා දැන්ම පටන් ගන්න බෑ තව එක්කෙනෙක් එන්න තියෙනවා කියලා. ඉතින් එතකොටම අපිට පෙන්නනවා අර අපිට ඉස්සෙල්ලා පෙන්නපු ටැටු එකක් ගහපු මිනිස්සයා එතනට එනවා. මෙතනදී වයිබ් එක ගොඩක් වෙනස් වෙනවා. ලයිට් නිවි දර් වෙන්න පටන් ගන්නවා. හරිම භයානක වයිබ් එකක් තමයි එතන දකින්න ලැබෙන්නේ. ඉතින් මේ මිනිස්සයා අහන ගාවට ඇවිල්ලා එයාගේ නම යමන් කියලා අහනට හඳුන්වලා දෙනවා. මෙයා හරිම අමුතු මිනිස්සෙක්. එයාගේ ඇස් රතු පාටයි. ඉතින් අහන මේ හැමදේම නෝට් කරනවා. අහන තේරුම් ගන්නවා මේ ඉන්නේ අර මකර කියලා. ඉතින් අහන යමන්ගෙන් අහනවා ඔයාගේ ඇස් ඇයි රතු පාට කියලා. යමන් කියනවා මට කොහොමද තියෙන්නේ ගැඹුරු ඇස් කියලා. ඊට පස්සේ අහන කියනවා එහෙනම් දැන් අපි වෙන්දේසිය පටන් ගමු කියලා. අහන ස්ටේජ් එකට ගිහිල්ලා අර මුතු ඇටේ හැමෝටම පෙන්වනවා. ඉතින් අහන වෙන්දේසිය පටන් ගන්නවා. මෙතනදී යමන් පින්කි ගාවට ගිහිල්ලා පින්කිට ෆ්ලර්ට් කරනවා. ඉතින් පින්කිත් ටිකක් යමන්ට කැමති වගේ තමයි හැසිරෙන්නේ. අහන දිගටම වෙන්දේසිය කරගෙන යනවා. ඉතින් මෙතනදී ප්‍රථම් බරණිව හම්බ වෙන්න එනවා. ඉතින් ප්‍රථම් ඇවිල්ලා ඉන්නවා රවිෂ් දකිනවා. රවිෂ් අර්ජුන් ගාවට ගිහිල්ලා කියනවා ඔයා මං වෙනුවෙන් වැඩක් කරන්න කියලා රවිෂ් අර්ජුන්ට වැඩක් බාර දෙනවා. ඉතින් අර්ජුන් ප්‍රථම් ගාවට ගිහිල්ලා කියනවා මාව එව්වේ සුසී මට ආව එක තැනකට එක්කන් යන්න කිව්වා. ඔයා එතෙන්ට ගිහින් ඉන්න සුසී එතෙන්ට එන්නම් කිව්වා කියලා ප්‍රථම්ව එක්කන් යන්න හදනවා. මොනදි ප්‍රථම් අර්ජුන් එක යන්න කැමති වෙන්නේ නැහැ. ඒත් අර්ජුන් කොහොම හරි ප්‍රථම්ව ජුවලරිස් තියෙන කාමරයකට එක්කන් යනවා. ප්‍රථම් මෙතන දාලා අර්ජුන් එළියට ගිහිල්ලා එළියෙන් ලොක් කරනවා. ඉතින් අහන වෙන්දේසිය දිගටම කරගෙන යනවා. මෙතනදී යමන් ටිකක් අපහසුතාවෙන් තමයි ඉන්නේ. මොකද එයාගේ අර මුතු ඇටය අහන ගත්තනේ. ඉතින් එයාට එයාගේ බලය ගොඩක් අඩු වෙලා තියෙනවා. යමන් නිතරම අයිස් වෝටර් වේටට කියලා ගෙන්න ගන්නවා. ඉතින් මේ හැමදේම අහන නෝට් කරනවා. පින්කිත් මේ දිහා බලාගෙන ඉන්නේ. ඉතින් කෝටි 2කින් පටන් ගන්න මේ ලාංසුව කෝටි 10ක වටිනාකමක් කියලා යමන් දිනනවා. හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා. මේ වගේ මුතු ඇටයකට කෝටි 10ක් දෙන්න යමන් කැමති වෙන නිසා හැමෝම ඒකට පුදුම වෙනවා. යමන් ලාංසුව දෙන්නට පස්සේ අහන ගාවට ගිහිල්ලා කෝටි 10ක චෙක් එකක් අහනට දෙනවා. අහනවා මේ වගේ මුතු ඇටයක් කෝටි 10කට ගන්න තරම්
ඔයාට තියෙන උමනාව මොකක්ද කියලා. යමන් කියනවා මේකට ඉන්ටර්නැෂනල් මාකට් එකේ ටිකේ හොඳ ගානකට දෙන්න පුළුවන්. ඒ නිසා තමයි මෙච්චර ගානක් දීලා මම මේක ගන්නෙ. එහෙනම් දැන් මට මේක ගන්න පුළුවන් නේද කියලා යමන් අර මුතු ඇටේ ගන්න යනවා. එතකොට මහාන කියනවා දැන් ඔයාට ඒක ගන්න බෑ. මුලින්ම අපි මේ චෙක් එක ක්ලියර් කරගෙන ඉන්න ඕනේ. ඒකට සතියක් විතර කල් යනවා. ඊට පස්සේ තමයි ඔයාට මේ මුතු ඇටේ අපි දෙන්නේ කියලා අහාන යමන්ට කියනවා. ඉතින් මෙතනදී අර්ජුන් අර ජුවලරි රූම් එකේ තියෙන අනතුරු ඇඟවීමේ එලාම් එක ඔන් කරනවා. ඊට පස්සේ ඒ එලාම් සද්දෙට හැමෝම කලබල වෙනවා. ඉතින් අහානා බරණි ගාවට ගිහිල්ලා කියනවා මට මෙතන ඉන්න වෙනවා මේ මුතු ඇටේ පරිස්සම් කරන්න. ඔයා ගිහිල්ලා එතන මෙන්නේ මොකද්ද කියලා බලන්න කියලා අහානා බරණිව එතෙන්ට යවනවා. ඉතින් මේ අතරේ පරමිත්ගේ මිනිස්සු අහනාර මිනිස්සයා තියාපු ඩොකියුමන්ට් තියෙන පෙට්ටිය අරගෙන පරමිතයි බල්ජිතයි ගෙනත් දෙනවා. ඉතින් පරමිත් ගොඩක් සතුටෙන් මේ බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඒක ඕපන් කරනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන ඩොකියුමන්ට් එක අරගෙන බලනවා. ඒක එයාලට ඕන කරන ඩොකියුමන්ට් එක නෙමෙයි. වෙන ඩොකියුමන්ට් එකක්. ඒ නිසා පරමිත්ට හොඳටම කේන්ති ගිහිල්ලා ඒ ඩොකියුමන්ට්ස් ගෙනාපු මිනිස්සු දෙන්නම එතනදිම මරලා දානවා. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට පෙන්වනවා රවීෂ් එතනට පොලිසියෙන් ගෙනල්ලා ප්‍රථම් එතන තිබ්බ ජුවලරි හොරකම් කරා කියලා ප්‍රථම්ව අහු කරලා පොලිසියට බාර දෙනවා. ඉතින් ප්‍රථම්ව පොලිසියට අරන් ගිහිල්ලා හොඳටම ප්‍රථම්ට එතනදි ගහනවා. බාරණිට මෙතනදි කරගන්න දෙයක් නැති වෙනවා. බාරණි පොලිසියට ගිහිල්ලා කියනවා මෙයා මගේ යාළුවෙක්. මෙයා ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. අනේ මෙයාම නිදහස් කරන්න කියලා. ප්‍රථම්ට එතනදී පොලිසිය අය ගහන නිසා ප්‍රථම් ගොඩක් අමාරුවෙන් ඉන්නේ. එයාගේ ඇස් දෙක නාග ස්වරූපයට පත් වෙන්න වගේ දිලිසෙනවා. එයාගේ හැම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් බරණි ප්‍රථම්ගෙන් ඉල්ලනවා ඔයාගේ නාග ස්වරූපයට එන්න එපා කියලා. මේ පොලිසියේ අය ප්‍රථම්ව නිදහස් කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද රවීෂ් එයාලට සල්ලි දීලා ප්‍රථම්ව නිදහස් කරන්න එපා කියලා තියෙනවා. ඒ නිසා තමයි පොලිසියේ අය ප්‍රථම්ව දැම්මම නිදහස් කරන්නේ නැත්තේ. බරණි ප්‍රථම් ගාවට ගිහින් කියනවා මං ඔයාව කොහොම හරි බේර ගන්නවා කියලා. ප්‍රථම් කියනවා ඔයා කොහොමද මාව බේරගන්නේ මේක කරන්නේ නැත්තේ අහාන තමයි. අහානට අපි දෙන්නගේ සම්බන්ධය අහුවෙන්නේ නැති. ඉතින් අහාන මේකට කැමති නැති නිසා මාව මේකට අහු කරන්නේ නැති කියලා ප්‍රථම් බරණිට කියනවා. බරණි කියනවා අහාන ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. අහාන කියන්නේ ඒ වගේ කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේ අතරදී අපිට පෙන්වනවා එක මනුස්සෙක් මේ කලබලාසේ වෙන්දේසී තිබ්බ හෝල් එකට ඇවිල්ලා දුමක් දානවා. ඒ දුමට එතනින් සිකියුරිටිලටයි අහානටයි ටිකක් අමාරු වෙනවා. ඉතින් මේ අතරේ එයා ගිහිල්ලා අර මුතු ඇටේ ගන්න try කරනවා. ඒත් අහානා එතනට අමාරුවෙන් එනවා. ඉතින් එයාට එතනදී මුතු ඇටේ ගන්න ලැබෙන්නේ නැහැ. මෙතනින් මේ කොටස ඉවර වෙනවා. ඊළඟ කොටසත් අපි ඔයාලා ඉක්මනටම අරගෙන එන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.